ගොපලු කොළුවාගේ අනුවනකම. එකමත් එක කාලෙක බැටළුවන් බලා ගැනීම රැකියාව කරගත්ත කොළුවෙක් හිටියා. මේ කොළුවාගේ තාත්තට බැටළු පට්ටියක්ම තිබ්බා. මේ බැටළුවන්ව බලා ගැනීම තමයි මේ කොළුවාගේ රාජකාරිය වුණේ. කඳුමුදුනට බැටළුවන්ව අරගෙන ගිහිල්ලා තනකොළ කන්න දීලා හැන්දෑවේ ආයෙ බැටළුවන්ව කොටුවට දැමීම තමයි මේ කොළුවගේ රාජකාරිය. හැම දවසකම උදේම මේ කොළුවා බැටළුවන්ව කඳුමුදුනට ගෙන ගියා. ඒක හරිම ලස්සන තැනක්. සිසිල් සුළඟ හමනවා. බැටළුවෝ ඊටාම සාමකාමීව තනකොළ කමින් හිටියා. ඒ අතරේ මේ කොළුවට නිදාගන්න ඕනේ වුණා. ඒත් මේ කොළුවගේ තාත්තා ඔහුට කියලා තිබ්බා මෙහි වෘකයෙක් ඉන්නවා පරිස්සමෙන් ඉන්න ඌට මගේ බැටළුවන් අල්ලගන්න දෙන්න එපා කියලා. එක දවසක් මේ කොළුවට ගොඩාක් කම්මැලි හිතුණා. මේ කම්මැලිකම යවා ගන්න මේ කොළුවා කලේ එක පාරටම නැගිටලා වෘකයෙක් කියලා කෑ ගැහුවා. ගමේ හැමෝම කන්ද උඩට දුවගෙන ආවා. ඒ ආපු හැමෝම පොළු, ගල් හා මුගුරු අරගෙන ආවා. හති දමමින් කන්ද මුදුනට ආව මේ ගමේ කට්ටිය කොළුවගෙන් ඇහුවා කෝ වෘකයා කියලා. ඒ වෙලාවේ මේ කොළුවා හයියෙන් hina වුණා. වෘකයෙක් නෑ. ඕගොල්ලෝ ඔක්කොම රැවටුණා. එහෙම මේ කොළුවා කිව්වම මිනිස්සුන්ට හොඳටම තරහ ගියා. ආපු හැමෝම මේ කොළුවාට බැන ආයෙත් එයාලගේ වැඩවලට ගියා. තව ටික කාලයක් ගත වුණාට පස්සේ මේ කොළුවට ආයෙත් කම්මැලිකමක් හිතුණා. එදත් මේ කොළුවා කලින් වගේම වෘකයෙක් කියලා කෑ ගැහුවා. මිනිස්සු එදත් කන්ද උඩට දුවගෙන ආවා. කෝටු, දිග පොළු, ලොකු ගලුත් අරගෙන ආවා. මේ කොළුව එදත් hina වුණා. තනකොළ මත පෙරලි hina වුණා. ගම්වැසියන්ට ආයෙත් හොඳටම තරහ ගියා. එදා මේ ගම්වැසියෝ මේ කොළුවාට මුකුත්ම කිව්වේ නැහැ. සද්ද නැතුව ඔවුන්ගේ වැඩවලට ගියා. ඒ වෙලාවේ මේ කොළුවා ඔවුන්ගේ පිටුපසින් ගිහිල්ලා විහිළුවක් කළේ තේරුම් ගන්නකෝ කියා කෑ ගැහුවා. ඒ ගම්වැසියන් කිසිවක් නොකියා යන්න ගියා. ඔන්න ඊට ටික දවසකට පස්සේ බැටළුවන් තනකොළ කමින් හිටියදී මේ කොළුවා අද මම මොකද්ද කරන්න කිය සිතමින් හිටියා. ඒ වෙලාවේ මේ කොළුවට ඇහුණා බැටළුවන් කලබලයෙන් කෑ ගහනවා. මේ කොළුව වටපිට බැලුවා. බැටළුවෝ ටික බය වෙලා හැම තැනම දුවනවා. මේ කොළුව ඒ දෙස හොඳින් විපරම් කරලා බැලුවා. ඒ වෙලාවේ තමයි දැක්කේ වෘකයෙක් පහළට නැවිලා මේ බැටළුවන්ව කන්නට සැරසෙන බව. මේ කොළුවා කෑ ගැහුවා. ඔහු එදා ඇත්තටම හොඳටම බය වෙලා. වෘකයා පයින්න ලෑස්ති වෙනකොටම ළමයා කෑ ගහ කන්ද පහළට දිව්වා. වෘකයෙක් ළමයා හයියෙන් කෑ ගැහුවා. ඒත් එදා ගමේ කවුරුත් ඔහුගේ උදව්වට ආවේ නැහැ. ගම්වැසියන් ඔවුනොවුන්ගේ වැඩවල නිරත වෙමින් හිටියා. උදව් කරන්න. කොළුවා හයියෙන් කෑ ගැහුවා. වෘකයෙක් ඇවිල්ලා. කවුරුවත් ඔහු දෙස බැලුවේවත් නැහැ. වෘකයා මගේ බැටළුවන්ව කන්න හදනවා. කොළුවා හයියෙන් කෑ ගැහුවා. ඒත් එදා කවුරුත් මේ කොළුවාගේ උදව්වට ආවේ නැහැ. වෘකයා බැටළුවන් ගොඩාක් මරලා දැම්මා. කොළුවා කෑ ගැසමින් උදව් ඉල්ලුවත් කවුරුත් ඔහුව විශ්වාස කළේ නැහැ. ඒ නිසා කවුරුත් ඔහුගේ උදව්වට ආවෙත් නැහැ. එහෙම වුණේ චූටි දුවේ පුතේ කලින් මේ කොළුවා බොරු කියලා ගම්වැසියන්ව රවට්ටපු නිසායි. කවුරුත් බොරුකාරයන් විශ්වාස කරන්නේ නැහැ.